ජනාධිපතිතුමාට හෝ අපේ සන්ධානයට අභියෝග කරන්න මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් අද නැහැ කියන එක අපි බය නැතුව කියනවා. අයි බලාපොරොත්තු වෙනවා ඊළඟ මාස කිහිපය තුළ බිල්ලුවේ හැටියට මේ රටේ ජනතාවට රජයෙන් සහනයක් දෙනවා කියලා. නොවැම්බර් වෙනකොට ආණ්ඩුව ඒ සහන දෙන්නේ නැත්නම් ඒකට විරුද්ධව අපිට පාරට බහින්න සිදු වෙනවා. ඒ දවස්වල අපේ අම්මලා අපට ලොකු කිරිවීදුරුවක් දුන්නා උදේට. අපටත් සෙම හැදුනා. මේකටත් පොඩි සුදුරුණු ගෙඩියක්, ගම්මිරිස් ඇටයක්, ඉඟුරු කෑල්ලක් කපලා දාලා ඉතින් අපි හොඳට උසට මහතට හොඳට නියමිත වයසට අපේ මොළේ වර්ධනය වෙලා අපි මේ රටේ දක්ෂයෝ බවට පත් වුණා. අද ඒක අනිත් පැත්තට ගිහිල්ලා රෝසි නෝනලා පිටිබොන්න කිව්වහම ඒ ඔක්කොම පිටිබොනවා. රටේ පාලකයන්ට රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳන්න බැරි වුණා. උන්නහැලට කේන්තියන්. ඒවා ඉල්ලනකොට භූමි තෙල් වැදිච්ච ගැරන්ඩියා වගේ දඟලු. ජනතා විමුක්ති පෙරමුණේ පෙරටුගාමී කුරුටුගාමී කියලා ඒ කැඩුණු පක්ෂවල තමන්ගේම පක්ෂයේ අයට වෙඩි තියලා මරණ තත්වයක් අද උදා වෙලා තියෙනවා. පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා කරුණාකර රෝහිත අබේගුණවර්ධනතුමා දැන් ප්‍රශ්න කරන්න. එතුමාගෙන් අහන්න. එතුමා කොහොමද මේක දන්නේ? එතුමා ගාව තොරතුරු ඇතුලේ සම්බන්ධය එහෙමනම්. ඩෙන්ගු මදුරුවා සහ මදුරුවාගේ ව්‍යාප්තිය වශයෙන් ගත් මෙය අපට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. දැන් ඩෙන්ගු මදුරුවා මේ ආණ්ඩුව වගේ උදේ දවල් රැ කියලා ભેදයක් නැහැ ඕන වෙලාවක විදිනවා. අපි දියුණු ආර්ථිකය ගොඩගත්ත රටක් නෙවෙයි. ප්‍රධානම දේ තමුන්නාන්සලාගේ මේ දරුවන්ගේ අධ්‍යාපනය. අපිට වඩා දියුණු රටවල් වල අධ්‍යාපනය නොමිලේ නැහැ. ඒවයි අපේ රටේ දරුවන්ට ඒකවත් වෙනසක් කරනකොට දැවන්ත ප්‍රාරයකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්න ඕනේ කරක්. මදුල ගුණාධර මහත්තයා මම දැක්ක කියලා තියෙනවා මේ ආර්ථිකයේ කොස් ගෙඩියක් වගේ වැටෙන්නේ නැහැයි කියලා. කොස් ගෙඩියක් නෙවෙයි දැන් වැල ගෙඩියක් වෙලා තියෙන්නේ. කොයි වෙලේ කඩම් පාත් වෙයිද නැහැ බිමට.